විශේෂයෙන්ම මේ සිදුවීම සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ සියලුම മന്ത്രിවරියන් හැටියටත් අපි රජය හැටියට ආණ්ඩුව හැටියට අපි මේ සිදුවීම දැඩි ලෙස අපි හෙලා දකිනවා. මේ විදිහේ හිංසාකාරී අපරාධයන් කිසිම ගැහැණියකට සිදුවිය නොයුතු බව අපි ඉතාමත් දැඩිව විශ්වාස කරන අතරම ඒ වගේම කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඉතාමත් වගකීම් සහගතව කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ සිදුවෙච්ච සිදුවීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඒ සඳහා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න ඕනේ එම වෛද්‍යතුමිය නැත්නම් අපි ඒ කියන්නේ ඒ වෛද්‍යවරිය අපි කිසිසේත්ම තනි කරලා නැහැ කියන එක. එතුමියත් එක්ක අපි ඉඳලා තියෙනවා. අපි පක්ෂයක් හැටියටත් අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් හැටියට මේ සිදුවීමට අපි දැඩිව අපේ විරෝධය ප්‍රකාශ කරන අතර මේ සිදුවීම සම්බන්ධව අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ඒ අපරාධකරුවා සොයා යාමේ ඉඳලා ඇයට යුක්තිය ඉෂ්ට කර දීම සඳහා වන ඒ අඛණ්ඩ ක්‍රියාවලියේ අපි ඇයත් එක්ක හරියට මේ රටේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් අපි ඉන්නවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඇය මේ අපරාධයට ලක් වෙන්නේ ඇය යම්කිසි විශේෂිත වෘත්තියක් නියෝජනය කරන නිසා නෙමෙයි. හැබැයි ඇත්තටම ඇය ජීව විද්‍යාත්මකව ගැහැණියක් නිසා. ඇය මේ වගේ ලිංගික හිංසනයකට ලක් වෙන්නේ ඇයගේ ඒ ජීව විද්‍යාත්මක ස්ත්‍රීත්වය නිසා. මේ අපරාධයෙන් පස්සේ මේ සිද්ධිය මාධ්‍ය වාර්තාකරණය කරපු ආකාරය එහෙම නැත්නම් අපරාධ වාර්තාකරණය පිළිබඳව අපිට තිබෙන්නේ දැඩි කනස්සල්ලක් ඒ වගේම පිළිකුලක්. ඒ සමහර මාධ්‍ය වලින් මේ අපරාධය වාර්තා කරපු විදිහට මේකේ යුක්තිය සොයා යාමේදී නැවත වතාවක් අගතියටපත් කෙනාට එහෙම නැත්නම් ඒ වින්දිතයාට මේ යුක්තිය ඉල්ලා සිටින්නට තිබෙන ධෛර්යය බිඳවට්ටනු ලබනවා. නැවත වතාවක් අපිට මේ යුක්තිය වෙනුවෙන් අපිට සටන් කරන්න තිබෙන අයිතිය පාගා දමනු ලබනවා. මේ එකම අපරාධය ඒ නොඑක් ආකාරයෙන් නොඑක් විදියට මේ කාන්තාවන්ට අගරුවන විදියටම එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්නට තිබෙන ධෛර්ය බිඳ හෙළන විදියට වාර්තාකරණය කියන එක අපි ඉතාමත් ඉක්මනින් අවසන් කළ යුතු වෙනවා. අපි දන්නවා මේ අපරාධයක් සිදු වුණාම විශේෂයෙන්ම මේ ලිංගික අපරාධයක් සිදු වුණාම ඒක වාර්තාකරණයේදී ඒ ජුගුප්සාජනක අප්‍රසන්න අත්දැකීම් නැවත මාධ්‍ය හරහා හුවා දැක්වීම ඇතුලේ මේ ඒ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ කියන එකේ තේරුම නම සහ නම වයස ගම කියන එක විතරක් සංගවා ඉතුරු සියල්ල ප්‍රකාශ කිරීම නෙමෙයි. ඒ වාර්තාකරණයේදී තිබෙන සදාචාරාත්මක අවම සදාචාරයවත් ආරක්ෂා කරලා නැහැ කියන එක මේ මෑත සිදුවීමේදී අපි දැක්කා. මේ සිදුවීමෙන් පස්සේ ඒ ලබා දෙන ලද කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬකවා නැවත ප්‍රචාරය කරලා ඒ ආකාරයට මේ ලබා දෙන සාක්ෂි නැවත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ඒ වින්දිතයාටම තවත් අගතියක් සිද්ධ වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. අන්නේ අගතියට එරෙහිව අපි සියලුම කාන්තාවන් එකතු වෙලා ඉන්නවා. අපි මෙවන් අපරාධ වළක්වා ගන්න වගේම ඒ අපරාධයෙන් පස්සේ නැවත යුක්තිය ඉල්ලා සිටීමේදී ඒ ප්‍රචණ්ඩත්වයට හා හිරිහැරවලට ලක් වෙච්ච ඒ මුහුණ දුන්නු කාන්තාවන්ට නැවත අපි සවියක් වෙන්න සහයක් වෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි සියලුම කාන්තාවෝ එකට ඉන්නවා කියන පණිවිඩයත් අපි කියනවා. ඒ අපරාධ වාර්තාකරණයේ තියෙන කැතකමට අපි විරුද්ධයි. ඒක කැතයි. ඒ වාර්තාකරණය ඇතුලේ ඒ සිද්ධියට මුහුණ දෙන කාන්තාවගේ ධෛර්යය බිඳ වැටෙනවා. විශ්වාසය බිඳ වැටෙනවා. නීතිය පිළිබඳව වන පිළිගැනීම හා විශ්වාසය නැති වෙනවා. නැවත නීතිය ඉදිරියට ඇවිල්ලා තමාට යුක්තිය ඉල්ලන්න තියෙන ඒ අයිතිය වගේම ඒ විශ්වාසය බිඳ වැටීම නැවත කිසිම පුද්ගල හදවතක් තුළ ඇති කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ වඩාත්ම වැදගත් වෙන්නේ ඒ අගතියටපත් වූ කෙනා වෙනුවෙන් අපි මේ අපරාධය නැවත පුනරුච්චාරණය කරනවා වෙනුවට වඩාත් ඉක්මනින් තරාතිරම නොබලා ඒ අපරාධකරුවන්ට දඬුවම් දීමටත් ඇයට වඩාත් හොඳින් සමාජගත වීමටත් මේ හිංසනයකට ලක්වන කෙනෙකුට නැවත ඒ සිදුවීමෙන් ඉක්මනින් මිදිලා ඒ සිදුවීමේ පසු සංකූලතාවලින් මනසට ඇති වෙන පීඩනය ඒ වගේම තමයි සමාජීය වශයෙන් ඇති වෙන කැළල පවුල ඇතුළේ ඇති වෙන හුදකලා බව ඒ වගේම තමයි කලකිරීම ඒ සියල්ලෙන් මිදිලා වඩාත් හොඳින් සමාජගත වෙන්න පුළුවන් ව්‍යුහයක් යාන්ත්‍රණයක් අපි රට තුල හදන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ සිද්ධ වෙච්ච හිංසනය මට ඒ තමාට සිද්ධ වෙච්ච හිංසනයෙන් පස්සේ තමාට පුද්ගලයෙක් හැටියට නැගිටින්න මේ සමාජය අත දුන්නා කියන විශ්වාසයක් ඇති වෙන්නේ. අන්න එහෙම විශ්වාසය ඇති කරන සමාජයක් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. කතා කරන්නේ. ඒක නීතියෙන් විතරක් කරන්න බෑ. ඒකට මාධ්‍ය සහාය ඕනේ. ඒ වගේම තමයි මේ සමාජ ආකල්පවල ලොකුම හයියක් අපිට ඕනේ. ඒ වෙනුවෙන් පළමු කොටම අපි ඉල්ලා හිටිනවා මේ අගතියටපත් වෙච්ච කාන්තාවත් එක්ක අපි ඒ වෛද්‍යතුමියත් එක්ක අපි හැම කෙනාම එකට හිට ගමු. ඒ සිද්ධිය අපි හෙලා දකිනවා වගේම යුක්තිය ඉල්ලා හිටීමටත් මේ මාධ්‍ය වලින් කරන අපරාධය වැළැක්වීමටත් අපි හැම කෙනාටම අපි හඬ අවදි කරන්න ඕනේ. ඇය වෛද්‍යවරියක් වීම නිසා විතරක් නෙමෙයි. ඇය ගැහැණියක් වීම නිසා තමයි මේක අපිට වඩාත් සංවේදී වෙන්නේ. අද ඇයට සිදු වුණු දේ තව කෙනෙකුට සිදු නොවෙන්න වගේ බලා ගන්න නම් අපිට නීතිමය ආවරණය වගේම ආකල්ප වලින් අපිට තිබෙන ඒ වගකීමත් අපිට තිබෙනවා. ඒ වගේම අපි මාධ්‍යවලට අපි මේ සඳහා වන නීති ක්‍රියාත්මක කිරීම. එහෙම නැත්නම් අපිට තියෙන්නේ ඒක නීතියෙන් ආවරණය කරන එක, නීතියෙන් දණ්ඩනය පවන එක විතරක් නෙමෙයි. අපි අවම සදාචාරයවත් අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනතාව හැටියට
අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ මාධ්‍ය නියාමනය කිරීමේ කාර්යභාරය මාධ්‍ය නියාමනය කිරීමේ කාර්යභාරයට නීතිය පනවනවට වඩා එවන් මාධ්‍ය ප්‍රතික්ෂේප කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. මේ මාධ්‍ය කලාව ඇතුලේ අපි එවන් දේ අනුමත කරන්නේ නැහැ කියන ප්‍රතිචාරය සෑම පුරවැසියෙක්ගෙන්ම ඇති විය යුතුයි.